ස්වභාවික ව්‍යවසනයක අවසානය ආර්ථික ව්‍යවසනයක ආරම්භය වෙයිද? අපි මෑත ඉතිහාසයේ ලංකාව මුහුණ දුන්න දරුණුතම ස්වභාවික ව්‍යවසනයකට මුහුණ දුන්නේ. ජීවිත විශාල ප්‍රමාණයක්, දේපල විශාල ප්‍රමාණයක් අපිට අහිමි වුණා. දැන් ස්වභාව ධර්මයේ මුකුත් නොවුන ගානට ඉන්නා වගේ පේනවා. හැබැයි මේ ස්වභාවික ව්‍යවසනයේ අවසානයේ අපිට එන්න නියමිත ඉදිරි මාස කිහිපය තුළ ආර්ථික ව්‍යවසනයක්. අන්නේ ආර්ථික ව්‍යවසනය කල්තියා හරියට හඳුනගෙන පෙළ සූදානම විය යුතුමයි. මොකද ස්වභාවික ව්‍යවසනයකින් හෙම්බත් වෙලා ඉන්න අපිට තව ආර්ථික ව්‍යවසනයකට මුහුණ දෙන්න අමාරුයි. මුහුණ දෙන්න බෑ. මොනවද මේ ස්වභාවික ව්‍යවසනයෙන් පස්සේ එන්න පුළුවන් ආර්ථික ව්‍යවසන? ප්‍රධාන වශයෙන් මේ ස්වභාවික ව්‍යවසනයත් එක්ක විශාල වශයෙන් හානි වුණානේ ලංකාවේ කෘෂි කර්මාන්තයට. ඒක කෘෂි කර්මාන්තය ආශ්‍රිතව, ඒ කියන්නේ මේ ආහාර ආශ්‍රිතව, කෘෂි භෝග ආශ්‍රිතව ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනකාරී තත්ත්වයක්, ඒ කියන්නේ මිල ගණන් ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන් එළවලු වල මිල ගණන්. මොකද නුවරඑළිය ප්‍රදේශයේ එළවලු වගා කරන ප්‍රදේශවලට විශාල හානියක් සිදු වුණා මේ සුළුකුණාටුවත් එක්ක. එතකොට එළවලු වල මිල ගණන් ඉදිරි මාස දෙක තුන ඇතුළත සමහරවිට දෙසැම්බර් අග ජනවාරි පෙබරවාරි වගේ වෙනකොට යම්කිසි ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්. හැබැයි ඒක අතිශය తాවකාලික තත්ත්වයක්. මොකද එළවලු කියලා කියන්නේ යලි ඉක්මනට වගා කරගන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ මාස ජනවාරි පෙබරවාරි මාසවල මිල ගණන් වල ඉහළ යාමක් සිදු වුණොත් පෙබරවාරි අවසානයේ මාර්තු අප්‍රේල් වෙනකොට යලි මිල ගණන් වල පහළ යාමක් සිදු වෙයි. ඒතොර ඒකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතොර ඒකට පිළියමක් විදිහට අපිට ඇත්තටම පුළුවන් මේ ලංකාව ලොකුවට එළවලු ආනයනය කරන රටක් වුණාට අල ලූණු පරිප්පු වගේ වියලි ආහාර තියෙන ඒවා ආනයනය මත රජය අය කරලා තියෙන බදු ටික පොඩ්ඩක් අඩු කරා නම් මිනිස්සුන්ට අර එළවලු ගණන් ගියත් අනිත් පැත්තේ දේවල් අඩු වෙනකොට යම් කිසි සාහනයක් ලැබෙනවා. අනිත් එක තමයි බිත්තරවල මිල ගණන් සහ මස්වල මිල ගණන් වල ඉහළ යාමක් අපේක්ෂා ගන්න පුළුවන්. හේතුව ව්‍යසනයත් එක්ක විශාල ප්‍රමාණයක් පුලන් මිය ගිහින් තියෙනවා. බිත්තරවල මිල ගණන් වලට සහ මස්වල මිල ගණන් වලට ඒක බලපෑමක් දෙන්න පුළුවන්. ඒකින්ද මිල ඉහළ යනකම් ඉන්නතෝ රජයට පුළුවන් නම් පොඩ්ඩක් කලින් පුරෝකතනය කරලා බිත්තර වගේ දේවල් ආනයනය කරන්න. ඒක මේ යලි සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකම් ඒ කර්මාන්ත රටේ මිනිසුන්ට මේ වාසිදායක දෙයක් වෙයි. නැත්නම් රටේ මිනිසුන්ට යහපත් දෙයක් වෙයි. බරපතලම දේ තමයි ලංකාවේ වී නිෂ්පාදනය. මොකද යල මහ කන්න දෙකෙන් අපි මේ මහ කන්නේ තමයි වැඩිපුරම ලංකාවේ වී නිෂ්පාදනය කරන්නේ. සාමාන්‍ය හෙක්ටාර් ලක්ෂ 10ක් විතර වගා කරනවා. ඒතකොට ඒකෙන් 150 60 ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොටත් මේ ව්‍යසනය වෙනකොටත් මේ බිත්තර වී වපුරලා ඒ කියන්නේ ගොවිතැන් කටයුතු ආරම්භ කරලා තිබ්බේ. ඒකෙන් විශාල ප්‍රමාණයකට හෙක්ටාර් ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයකට හානි සිදු වෙලා තියෙනවා. ඒතකොට හානි සිදු වුණා කියලා කියන්නේ වගා විනාශ වෙලා තියෙන්නේ. ඒතකොට රජය වහවහාම මං හිතන්නේ යලි ගොවීන්ට බිත්තර වී ලබා දීලා මේ යලි වගාව සක්‍රිය කරන්න කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් මහකන්නේ වී නිෂ්පාදනය අපිට අපේ අපේක්ෂිත මට්ටමේ ළඟා කරගන්න බැරි වුණොත් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් දෙවන්ත ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙනවා. එක පැත්තේ විශාල වශයෙන් සහ ආනයනය කරන දෙවන්ත පිරිවැයක් කරන්නත් වෙනවා. සහ ගොවීන්ගේ ජන ජීවිතේ බිඳ වැටෙනවා. එහෙනම් අපි මේ පැත්ත මම හිතනවා ඉක්මනින්ම සලකා බැලුව යුතු සාධකයක්. අපි එකවන්ව මේ ස්වභාවික ව්‍යසනයෙන් ගොඩ එන්න උත්සාහ කරනවා. ඒ වගේම කල්තියා මේව තේරුම් අරගෙන ආර්ථික ව්‍යසනයක් එන්න කලින් අපි ඒකට පිළියම් ටික ලස්සනට හදාගත්තොත් මට හිතෙනවා මේ ප්‍රශ්නෙන් ගොඩ එනකොට අලුත් ප්‍රශ්න හදාගන්න නැතුව අපිට සාමාන්‍ය පරිදි අපේ ජන ජීවිතය යථාර්ථයට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම දන්න ඉතා චූටි පරාසයක් ඇතුලේ මට හිතෙන දේවල් ටිකක් ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවත් මේකේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.